ස්කොට්ලන්ත වෙරළට කිලෝමීටර් 32ක් දුරින් පිහිටි රළු උතුරු අත්ලන්තික් සාගරයේ හුදකලා පැනින් දූපත් ප්‍රදීපාගාර නිමක් නැති පහරවල් වලට එරෙහිව බිඳෙන සුළු ආරක්ෂකයෙකු සිටියේ. මෙම ප්‍රචණ්ඩ රළ පහර හම්පවා නාවිකයන්ට මඟ පෙන්වීම සඳහා ඉදිකරන ලද මෙම ප්‍රදීපාගාරය කුණාටුව පාළුව තනිකම හමුවේ කැප වූ ආරක්ෂකයින් තිදෙනෙකුගේ නිවානද බවට පත්වී තිබුණි. තෝමස් මාෂල්, ජේම්ස් ඩුකැට් සහ ඩොනල් මැක්ආතර් යන තිදෙනා මෙම ප්‍රදීපාගාරයේ සේවය කළ මෙතෙක් සාමාන්‍ය ආකාරයේ රාජකාරී පැවරු මොවුන් තිදෙනා 1900 දෙසැම්බර් මාසයේදී ඔවුන්ගේ මෙම නිහඬ රාජකාරී ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මුහුදු අභිරහස් වලින් එකක් බවට පත්වී දෙසැම්බර් 26 වන දින සැපයුම් නෞකාවක් වන හොස්පරස් පැමිණි විට ප්‍රදීපාගාරය තුළ කිසියම් අවිනිශ්චිත භාවයක් ඔවුන්ට දැක ගන්නට ලැබුණි. වෙනදා වෙන්නේ ආලෝකයක් දිස්නු විය. ප්‍රදීපාගාරය පුරා අඳුර රජ කරන්නට විය. කිසිදු දජයක් ප්‍රදීපාගාරයේ ලෙලුන්නේ නැත. කිසිදු පාලකයෙකු හෝ ආරක්ෂකයෙකු තොටුපළේද රැඳී සිටින බවක් පෙනුනේ නැත. යම් කිසි වැරදක් සිදු වී ඇති බවක් මෙම සැපයුම් නෞකාවේ කාර්ය මණ්ඩලය දුටුවේ. වහාම ගලවා ගැනීමේ කණ්ඩායමක් ප්‍රදීපාගාරයේ වෙරළට පිවිසි අඳුර රජ කරන බියජනක මෙම ප්‍රදීපාගාරයට මුදවා ගැනීමේ කණ්ඩායමක් ප්‍රවේශ වනවිට එහි දකින්නට ලැබුණේ කිසියම් වරදක සේයාවකි. ප්‍රදීපාගාරය තුළ කිසිදු මිනිසකුගේ සේයාවක් නොවී නමුත් මේසය ආහාර වේලක් සඳහා පිළිවෙලකට සකසා තිබුණේ. යමෙකු හදිසියේම නැගී සිටියාක් මෙන් පුටුවක් කාමරයේ පෙරළී තිබුණි. ඔරලෝසුවද නතර වී තිබුණි. එසේම උදුනේ ගින්නද බොහෝ කලකට පෙර සීතල වී තිබුණි. නමුත් මේ කොහේවත් ආරක්ෂකයින්ගේ සේයාවක් පෙනෙන්නට තිබුණේ නැත. බැලූ බැල්මටම ප්‍රදීපාගාරය තුළ තිබූ ජීවිත තුනක් හදිසියේම ලෝකයෙන් මකා දැමුවා මෙන් පෙනෙන්නට තිබුණි. ගලවා ගැනීමේ කණ්ඩායම එක් නිලධාරියෙකුට කාමරයේ පසකින් තිබූ ප්‍රදීපාගාරයේ ලොක් පොත දිස්විය. ලොක් පොත අවසානයේ ඇතුළත් කිරීම මෙසේය. මුදාවත් දැකල නැති තරම් ධර්මසුර. ඩුකැට් නිහඬ. මැක්ආතර් අඬනවා. කුණාටුව අවසන්. මුහුද සංසුන්. දෙවියන් වහන්සේ සියල්ලටම වඩා ඉහළින් යනුවෙන් මෙම ලොක් පොත අවසානයේ සටහන් වී තිබූ ඉතාමත් පළපුරුදු ආරක්ෂකයින් තිදෙනෙකු කුණාටුවක් ගැන හඬා වැටුනේ ඇයි? විමර්ශකයින්ට පිටතින් ප්‍රචණ්ඩකාරී කාලගුණය පිළිබඳව සාක්ෂි කිහිපයක් හමුවුණා. ඇබරී ගිය ලෝහ කැඩී බිඳී ගිය ලණුපටාර හානියට පත් වූ දෑ ඔවුන්ට ප්‍රදීපාගාරයට එපිටින් හමු විය. එසේම බලවත් රළක් දිවයිනට පහර දී ඇති බවද ඔවුන්ට මේ ඔස්සේ අනාවරණය විය. ඇතැම් විට එක් ආරක්ෂකයෙකු මෙම ප්‍රචණ්ඩ කුණාටුව හමුවේ මුහුදට ගසාගෙන ගොස් ඇති අතර අනෙක් අය ඔහුව බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන්ද මිය ගොස් ඇති බවට හැඟේ. නමුත් කුණාටුව පිළිබඳව ලොක් පොතේ සටහන් වූ බිය සහ බලාපොරොත්තු සුන්වීම යන කරුණු වලින් එම තර්කයද බිඳී යයි. එසේම මෙම ප්‍රදීපාගාරයේ ඇති තවත් එක් නීතියක් වනුයේ එකම අවස්ථාවේදී ප්‍රදීපාගාරයෙන් බැහැරට එම ආරක්ෂකයින් තිදෙනාම එකම විට යා නොහැකි බවයි. නමුත් එසේනම්
මෙම පළපුරුදු ආරක්ෂකයින් තිදෙනා ප්‍රදීපාකාරයෙන් එක විට අතුරුදහන් වූයේ කෙසේද යනුව පැනනගෙන ගැටුමයි. ඇත්ත වශයෙන්ම 2018 නිකුත් වූ චිත්‍රපටයක් වන The Vanishing මෙම අතුරුදහන් වූ ප්‍රදීපාකාර ආරක්ෂකයින්ගේ කතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද්දකි. කෑදරකම, උමතුව සහ මිනීමැරුම් පිළිබඳ කතාවක් පවසන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය මෙම ප්‍රදීපාකාරයේ ආරක්ෂකයින්ට සිදුවන්නට ඇතැයි හැඟෙන අදුරු පැහැදිලි කිරීම මෙම චිත්‍රපටයෙන් ඉදිරිපත් කරයි. ඇත්තෙන්ම එදා එම ප්‍රදීපාකාරයේ සිදු වූ දේ අද්භූත යමක්ද නැතහොත් මුදුරාක්ෂයෙකුගේ ක්‍රියාවක්ද නැතිනම් උමතුව හෝ මිනීමැරුමක්ද නැතහොත් රජයේ මෙහෙයුමක්ද. එසේත් නැතිනම් විදේශීය ඔත්තුකරුවන් විසින් එදිනෙම ආරක්ෂකයින් ඝාතනය කරන ලද්දක්ද නොදනි. එදින ප්ලැනට්ටෝපත්වල සිදු වූ දේ කිසිවෙකු හරියටම නොදනි. නම් එක් දෙයක් නම් ස්ථිරයි. වසර 120කට පෙර ඒ ශීත රාත්‍රියේදී යමෙකු හෝ යම් මිනිස් කණ්ඩායමක් විසින් එම ප්‍රදීපාකාරයේ ආරක්ෂකයින් තිදෙනා පැහැරගෙන ගොස් ඇත. එසේම සියවසකට වැඩි කාලයක් ගත වී ඇතත් සාගරය තවමත් ඔවුන්ගේ රහස තබා ගනිමින් ආලෝකය ආරක්ෂා කරන අය පවා අඳුරට හසු විය හැකි බව අපට මතක් කර දෙයි.